Welcome back to my channel. ඉතින් අද තමයි අපි බැංකොක් වල ඉන්න දෙවැනි දවස. ඉතින් අද අපි බලමු කොහොමද අද අපේ දවස අපි ගත කරන්නේ කියලා. දැන් අපි අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි හදන්නේ. එක එක ජාතියේ කෑම ගොඩාක් තිබුණා. ඉතින් අපි උදේම නැගිටලා ආවා. මං හිතන්නේ 6ට විතර ඇති මේ වෙනකොට. මොකද අපි අපේ අනිත් යන තැන් වලට යන්න උදේම පිටත් වෙන නිසා කලින්ම අපි අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ඕන. අපි දැන් අපේ බ්‍රෙක්ෆාස්ට් එකත් එන්ජොයි කරලා දැන් අපි රෙඩි වෙලා ඉන්නේ අද දවසේ අපේ පළවෙනි ස්ටොප් එකට යන්න. අපි දැන් යන්නේ ෆේමස් ප්ලේස් එකකට. ඒ තමයි රේල්වේ මාකට් එක. ඒක ගැන ගොඩක් දේවල් අහලා තිබුණාට අද තමයි මම මේක ලයිව් එක්ස්පීරියන්ස් කරන්න යන්නේ. අපි බලමු ඒක මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද කියලා. ඔන්න දැන් අපි රේල්වේ මාකට් එකට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් ඔන්න පැය දෙකක විතර ගමනක් තිබුණා අපේ හොටෙල් එකේ ඉඳන් මෙතනට. ඇත්තටම අපි මෙතනට 9ට කලින් එන්න ඕන. මොකද 9ට මෙතනින් ට්‍රේන් එක යන්නේ 9ට. මෙතන ට්‍රේන් එක යන වෙලාවක් තියෙනවා. ඉතින් බලන්නකෝ හරි අමුතුම වයිබ් එකක් තමයි මෙතන තියෙන්නේ. ඇත්තටම මේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් අරගන්නම ඕන එකක්. අනිවාර්යයෙන්ම තායිලන්ඩ් ආවොත් අමතක කරන්නේ නැතුව මේ එක්ස්පීරියන්ස් එක අරගන්න. අපි ඉතින් වෙලාවට කලින් ටිකක් ආපු නිසා ලස්සන ෆොටෝස් ටිකක් එහෙම අරගෙන චුට්ටක් ඉස්සරහට ගියා. දැන් ට්‍රේන් එකේ යන වෙලාව වෙනකොට මෙයාලා මේ ෂොප්ස් ටික ඔක්කොම නමලා අයින් කරනවා. ඊට පස්සේ ආයෙ ට්‍රේන් එක ගියායින් පස්සේ ආයෙ මෙයාලා තිබුණු විදිහටම ෂොප්ස් ටික හදා ගන්නවා. මෙතන තියෙන විශේෂත්වය තමයි ඒක. මොකද මේ මාකට් එක ඔක්කොම හදලා තියෙන්නේ රේල් පාර ළඟමයි. එතකොට මෙතනින් ට්‍රේන් එක හිමීට යන නිසා මෙතන තියෙන අවදානම ටිකක් අඩුයි. මොකද මෙතන මාර විදිහට සෙනඟ. ට්‍රේන් එක මෙතනින් පාස් වෙනවත් එක්කම මේ කලින් තිබුණ ෂොප්ස් ඔක්කොම ඕපන් කරන විදිහ බලන්නකෝ. ඉතින් මේ ෂොප්ස් ඔක්කොම ආයෙත් ඕපන් කරලා කලින් තිබිච්ච විදිහටම හදනවා. ඒක තමයි මෙතන මෙච්චර ෆේමස් වෙන්න ප්‍රධානම හේතුව. දැන් අපි යන්න හදන්නේ අපේ ඊළඟ ස්ටොප් එකට. අපේ ඊළඟ ස්ටොප් එකත් ගොඩක් ෆේමස් මාකට් එකක්. ඒකේ නම තමයි ෆ්ලෝටින් මාකට්. ඔන්න දැන් අපි ඉන්නේ ෆ්ලෝටින් මාකට් එකේ. තායිලන්ඩ් වල ගොඩක් ෆේමස් මාකට් එකක් තමයි මේ ෆ්ලෝටින් මාකට් එක කියන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ අපිට shopping කරන්න තියෙන බෝට් වලින්. එතකොට මේ shops ඔක්කොම තියෙන්නේ වතුරේ. එක්ස්පීරියන්ස් එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් අපි ඊළඟට යන්නේ අපේ ලන්ච් එක ගන්න. අපි ලන්ච් එක අරගෙන ඊට පස්සේ අපි එහෙම අපේ හොටෙල් එකට යනවා.
අපි අපේ හොටෙල් එකට ගිහිල්ලා එහෙමම ආයෙත් චේන්ජ් කරගෙන අපි ගියේ ආයෙත් රැට අපි යන ෂෝ එකක් බලන්න. මේක ඇවිල්ලා කැලිප්සෝ ෂෝ එකක්. මමත් මේක කලින් එක්ස්පීරියන්ස් කරලා නැහැ. මේක මගේ ෆස්ට් ටයිම්. ඇත්තට මේකත් හරිම ලස්සනයි. ඇත්තට මේක හරි අමුතු එක්ස්පීරියන්ස් එකක්. මං හිතුවත් මේක ගොඩක් බෝරින් වෙයි කියලා. හැබැයි ඒක බෝරින් නෑ. හරිම ලස්සනයි. මාර ලස්සනයි. ඇස් දෙක අහකට ගන්න බැරි වෙන තරමටම ලස්සනයි. ඇත්තට මෙයාලා ගොඩාක් ටැලන්ටඩ්. බලාගෙන ඉන්නකෝ හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් තමයි මේක. ලස්සනයි නේද? ඇත්තටම මෙයාලා ගෑනු ළමයි වගේම හරිම ටැලන්ටඩ්. ඇත්තටම මෙයාලා ගෑනු ළමයි නන් නෙවෙයි. මෙයාලා ඇවිල්ලා ලේඩි බොයිස්ලා. ඒ වුණාට හරිම ලස්සනයි. ඇත්තටම ගෑනු ළමයිටත් වඩා ලස්සනට මෙයාලා පර්ෆෝම් කරා. ඊට පස්සේ අපි ඒ ෂෝ එකත් ඉවර වෙලා හැම අපේ හොටෙල් එකට ඇවිල්ලා ආයෙ චේන්ජ් කරගෙන අපි ආයෙත් ආවා පොඩක් රැට පොඩක් එළියට ඇවිදින්න. ඊට පස්සේ ස්ට්‍රීට් ෆුඩ් try කරලා ඊට පස්සේ අපිට ඊළඟ දවසට ඕන කරන බඩු ටිකකුත් අරගෙන අපි හැමම ආයෙත් අපේ හොටෙල් එකට ගියා. ඉතින් මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ওই විදිහට තමයි අද අපි අපේ දවස ගත කරේ. thank you so much වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවට. ඉතින් තවත් ලස්සන vlog එකක් ඔයාලත් එක්ක share කරගන්න ආසාවෙන් කැමැත්තෙන් ඉන්නවා. ඉතින් ඊළඟ vlog එකෙන් හම්බෙනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. Bye bye.